සමහර අතර අඟට දැනෙනවා ඒක මට කොහොමද තේරෙන්නේ මට දැනෙනවා වෙලාවට සමහර අතර ඉතින් එළිකරන දැක්කම මම දුන්නේ ඒ වගේ වෙලා දෙන්නත් පුළුවන් වෙලාවට ආවේශ වෙන්න පුළුවන් කියන එක වෙන්න පුළුවන් අඟට හීතලක් වගේ දැනෙන්න පුළුවන් හිතට හිතනවා වගේ එහෙනම් අද ගතිය කන්ට්‍රෝල් නැති ගියා පාන නැති ගතිය ඒ කියන්නේ ඕර්ගනයිසේෂන් එකට වෙන්න පුළුවන් ඒ කියන්නේ අර අඩපණ කට්ටිය නේද කොහොමද ඌ යන්නම දැන් එහෙම කෙනෙක් හොයාගන්න ඒ නෝ කට්ටිය හොයාගන්න අපි දිස්කරනකොට පිස්සුම කරනවා ඒක ගණන් ගන්නවා ඒ බාන් කරලා ගන්න හු කියලා මම දෙන්න ගන්නවා කෙල්ලෙක් විතර අර ස්පෝර්ට් ෂොප් එකේ ඒ කට්ටිය නාටි කෙනෙක් විතර ගිහින් වැඩක් කරා හොඳ පොඩ්ඩක් ගන්න දෙවියත් පා ඒක අයිතිකාරයි කොල්ල බද්දපඩ ගාලා බිමක් දැක්කේ දාන් කරලා මේ කරලා කෙල්ලගේ මේ බඩකට කියලා තමයි මේ දිස්කේ ඊට පස්සේ දීගියා දිස්කිය සංගට දීලා බම්බේ වාමනෙත් එක ගම කම්කර ගාලා යන්නේ කොල්ලගෙන යනවා ජාරජරගාව ගන්න මේ කවුරුද ආනිත කරලා පස්සේ මේ ගම්මිරි තුනයි ඔක්කොම දී තුනේ ධම්ම ඔක්කොම කාලේක ගානේ ගන්න ලස්සන කවුරු කඩන්න දී තමයි ඒ කියන්නේ ඕස්කල අපි අවුස්සල ගන්න ඕනි මම දිස්කියක් නේද දෙන්නේ පොඩක් ඔක්කොම අවුස්සල දී ගන්න දී කඩාන විදිහට ඒක නිකන් වමනේ යනකොට කරන්නේ නෑ මොකද යන්නේ දිස්කික නෝ ඒකෙන් කියලා යන්නේ ඉතින් දිස්කික ඒ අර මේ දගලනකොට ගාන අපිට ගාල් තමයි දෙන්නේ ඔව් නැත්නම් තාමත් අංගල ගන්නේ අය ගැටි තියෙනවා ආය දිස්කිය සම්මිගේ තුනයි තියෙන්නේ තුනේ දාන්නකට තුනේ හෝ දැන් කොයිලෙ විද්‍යාවේ කොයිලෙ යනවා කටින් දාන පුකෙන් දාන ඒක තමයි දැන් ඉන්නකොට ඉස්සෙල් නේද ඒ අපේ විතරක් ඇවිල්ලා දැන් බලන්න එතකොට දැන් සාමාන්‍ය මිනිස්සු ඉන්නවද නැද්ද කියලා බලා ගන්න ඕනේ කියන්නේ ඒක සාමාන්‍යද ඔව් සාමාන්‍යයෙන් අපි දිස්ති කරලා ආවලා ඔළුවට අපේ කියවම දැනගන්නවා හෝල්මනේ ඉන්නවනම් කිසිම ගැස්මක් එකක් මට දැනෙන්නේ නැත්තම් ඔයාලට දැනෙන්නේ නැත්තම් අඟ පිළිසි යවුලක් නැහැ ඔව් අපි දිස්ති කරනකොට ගහන්නේ ගන්න දිස්තියක් වගේ තියෙන කෙනෙක් අද දිස්තියක් තියෙන කෙනෙක් සම්පූර්ණ අවශ්‍ය නැහැ සාමාන්‍ය වරමක් කරනකොට කොහොමද කරන්නේ වරමක් කරනකොට නම් ඉන්දේ එක සිහින පේනවා අද පාවිනෝ පේනවා අවිදිනෝ පේනවා දිහනෝ පේනවා වතුර පේනවා ගංගාවකින් කතාව පාගකට පේනවා එතකොට මේ යම් රූප පේන නිවිත නාට පේනවා මරිච්චා මරිච්ච කවුරු හරි කෙනෙක් අනිවාර්ය මෙතනට පේනවා නිදාගෙන නැගිටිනකොට මොන පපුව ගහනවා ඒකම මොකක් හරි වලියක් ප්‍රශ්නයක් කරනකොට පිළිවිද වල ගහනවා ඒක දෙකතරම ගන්නේ ඥාති ඉන්නකොට තමයි පරමක් කියන ඥාති බලවේ ඉන්නකොට වරන් අනිකර ගහනවා ඉන්නත්තම් ගහන නින්දට ගිහිල්ලා යනවා කරකේ වෙනවා මිනිස්සු දිනකට පිටර නැත්තම් පතන්දර ගන්න ඒතර වාන් ආපුවම වැඩ කරන්න බෑ සුද්ධ කරන්න ඕනේ ආයි සුද්ධ කරලා මේ කරලා සුද්ධ කරලා මොකද කරන්නේ පහන් තියෙති එක මූල ස්ථානවලට ගිහලා වැඩෙන්න ලබන මේක ආශිර්වාද ගන්නකොට අපේ තියෙන අපි හිතගමු මේ ඈත් පිළිසිදු ඒක මාන්තර පොත්පත්ති ලැබුණාද ඒක දේවල් මේ සිද්ධ දැන් එතකොට දැන් අපි දැනගන්නේ කොහොමද මේ මොන තැන් වලද යන්න ඕනද මොනකද උදාහරණයක් දෙන්න මේ තැන් වල යන්න පාර අපි යන වේගයෙන් යන බස් එකේ අපිට වමනේ ඉන්නවා වගේ දැනෙන බයක් නේ කාර අධික වේගයෙන් යනකොට අන්නේ වගේ යන සුන්දරක් මේ දෙයක් ගන්නත් යන හදනකොට යන්නේ දෙන්නේ නැහැ විතර විතර ඒකවල කොහොමද කම්මැලි කරන්නේ නාස්තන අන්නේ වගේ කතන්දර කිව්වේ දැන් එතකොට එදන් ආරු ගැඹුර ගත්තට පස්සේ කොහොමද ආරුදී අපිට කවුරුත් දන්නවා දිස්කියනවා කතා කරනවා මනස දැනෙනවා ජීවිතේ කියනවා කතන්දර කියන කටිනේ නෑ නෑ වරම වැඩ කරනකොට ඔව් එතකොට කොහොමද දැනෙන්නේ ආරුදී කොනමලි ඉතින් නිකන් අර මේ කියන එක කලුවර වෙනවා ඔව් ඒ කියන්නේ මේ වගේ එළියක් නෑ වර්මානකට නිකන් අර අදාළ හේන මෙහි විතරයි තියෙන්නේ අකට ඔක්කොම කලුවරයි එහෙම නෑ තෝච්චක් ගන්න කලේ කියනවා වගේ අදාළ දිස්කිය මේවා ආතිරය දේ කරනකොට ඒ කොටස් විතරයි තියෙන්නේ අවත විදියක් තියෙන්නේ ඔව් අරක විතරයි තියෙන්නේ ආනම් දිස්කිය වාන වා විතරයි මට තියෙන්නේ
අනිත්‍ය කඩුවේ තේන ඒකකොට කඩුවේ ගාලා කියන දේවල් කරන්නේ. ඒක කියන්නේ එයා මාත් කතා කරනවා කිය මම කතා කරනවා. ඒක කියනවා ඉතින් මට මොනවද කියලා ඕන කියලා අහුවම මට විතරක් ඇහෙනවා මට කුකුලෙක් ඕන අර කොන මේකට එකක් දාගත්තා මම මේක දෙන්න. කුකුල දෙන්න පළයන් යන්න කියලා අන්නේ මේ අපි සම්මුතියට සාකච්ඡා කරලා බැරිවොත් තමයි අයින් මම කාටවත් වෙන්නේ. ඒක මෙයා දීතේ කතා කරන කාට කර මං කතා කරන දේ අර දැන් මේක කරසන්නේ දැන් අපි හිතමු මේ දැන් ආත්‍රාමකට සාකච්ඡාවකට මේ ස්වභාවිකවද සෞඛ බුද්ධ ශාස්ත්‍රයේ කියන මට තියෙන කාරණෙ මුන්නේ ඒක ඉක්ුණුන් දේ අනේක එතකොට සමහරක් අයට තේනවා නිකන් ජීවිතෙන් තේනවානේ සම්පූර්ණ සිද්ධිය තේනවා අර සාදු වාක්‍යයට එනවා ඔව් ජීවිතේ බලන කුපිරියට තේනවා ආ කර්ණ මුන්නේ තියනවාද මන්තර කියන කනද කියන කොහොම කියන්නේ ඉති කියනවා කී සම්පූර්ණ මනසේ කියන තෝතරත් මන්තර දෙනවා නිකම්ම කියන ඕ දාලා එයා කර සත්‍යයෙන් මට කිව්වා මම මාත් කතා කරන මේ වගේ මගේ මනසේ ඕකාලේ නේ සිද්ධි. මේක ව්‍යාපාර මේ කියපන්. ආන්නේ කරන්නේ. ඒක සමහරකට අන්ජනන් හදන පහන බලන්නේ. අන්ජනන් බලන්නේ. ඒක හරි අමාරු අන්ජනන් හදන්නේ දෙහිත් කල්පදා අතල්ලා මේ කරලා මේ විශ්ය ගාලා ඒක දිස්ති කරලා එහෙම හැමෝටම බලන්න බැලි ජීවිතේ කාපලේ තිබුණේ ඒ වගේ විදිහට කෙනෙක් බලන්න පුළුවන්. මොනවටම බලන්න බෑ. මට ඒකත් බලන්න බෑ. මට පුළුවන් දෙන්නේ පහන කියන්නේ. පහන වලට කොහොමද පහන පිළිම මනසට දෙනවා. බලන්නේ විමස්ථාන දේවල් නම් පෙන්නනවා. අනිත් මනසට කියන මේකට තියෙන මෙහෙම විශේෂයක් මෙහෙම කියලා කියනවා. ඒක කතන්දර කොට තියෙනවා. ඒක මාර්ගයේ ඉතිවදන විෂය. දැන් එතකොට දැන් ඔය දැන් ආරූඪ වෙනවනේ. ආරූඪ වෙලා විනයක් හදනකොට කොහොමද කියන්නේ? විනයක් හදනකොට විනයදී ආවල් තන ඉන්ටර්නෙට් දේශේ දරපු භූතාත්මෙ ඉන්න මෙතන ඉන්නේ. එතන පෙන්නනවා අයිනේ. ඒක තව මුල්ලකට ගියොත් ඒකත් මට පෙන්නනවා. එතන මේ අතරේ ඉන්නේ. එතකොට මේ අදාළ විදියට කපන්නේ. අර දුම්මල ගහන්නේ මොකද? දුම්මල ඉරවනවා. පිටම එකක්. ඒක දුම්මල වල බය. ඉදියටම යන දුම්මල ගහනවා. මෙතන දුම්මල ගහනවා නම් අපි වතු ගැටුම් තියාරපන්. ඒක පිටම. දැන්තොර එළියට දැන් මේ දැන් කරපු මේකද ඉස්සිය වටෙන් එළියට ගියගෙන දැනගන්න ඕන. පිටිපස්ස හේරෝද ඒක. අපිට ලවුම්පත්තාද මරුද මම දකින දිස්සියෙන් පතුව ගාවෝ පතුවට කෙලියට ගන්නවා. හදරුව මොනවද? හදරුව. ඒක හද ඕම් කරන්නේ සමහරකයි පොඩි කොටසක් සමහරගේ මූණ විතරයි සමහර අයගේ සම්පූර්ණ බොඩි එක තියෙනවා සම්පූර්ණ ඒ මූණ මොනවද හදන්නේ මේ නැවිත් කරනවා වා නැවිත් මොනවද හදිසි කොම තමයි අය හදන්නේ නෑ හදිසි සමහර කවුරුද තියෙනවා වයසක දැන් අපේ අම්මා වයස 57 වෙනකොට අපේ අම්මා කවුරු කාලේ තමයි ඒක අර අපි දැකපු ලස්සන රූපකම අම්මගේ තියෙනවා අර එහෙමද ඔව් සමහර අයගේ අඳුර ගන්න බෑ ඒක අර ගොඩාක් වයසට ආවේ මරණේ ඒ ස්වරූප සමහර අය යට කොටස නෑ උඩ කොටස විතරයි ඔයදී කියනවද නැතුවද සමහර අයගේ රුචි නැතිව කියනවා පෙන්නන්නේ අපේ ලස්සන ගෑනුන් ගොඩක් වෙනවා රුචි නැති වෙනවා ඒ කතන්දරවත් මේක ටිකක් හොඳ නැහැ මට සීනෙන් මරව යනවා ඒක කතන්දරයක් කොච්චර කාලේ මම කොච්චර මාල් සීනේ ගෑනුගේ සම්බාධනයක් තියෙනවා කියන්නේ හොඳ නැහැ නේ මොන්නේ දිස්කේගේ තියෙන කතන්දර දැන් මහසෝනා දැන් කට්ටි කියන මහසෝනා දිස්කේ තියෙන්නේ නිකන් මේ මහ යෝධ වගේ නම් මම කියන එක මහසෝන දේවයන් වහන්සේ කියන සාමාන්‍ය දෙයක් තියෙනවා ඇත්තම සාමාන්‍ය දෙයක් තියෙන්නේ අසාමාන්‍ය දැකලා තියෙනවා අසාමාන්‍ය මම ගන්න තුනෙන් දෙන්නේ මහසෝන ඉස්සලා පහන් තියෙන්නේ ඒක මේ දිශාවරක් ඕ පාසි කරපු වෙලාවට ගිහින්නාස්යගේ අයිකල තමයි පහන් තියෙන එක මාස්කල දැන් මට මාස් කරන්න පුළුවන් කොහොමද කරලා දැන් මහසෝන කොහොමද අඳුරගන්නේ පෙරපුරන නිකන් අර තියෙන්නේ අපේ වගේ මූණක් තියෙන්නේ කවුරු මූණක් වගේ කතම මූණක්
බලස් වුණා නිකන් බලස් වුණක් වගේ කොම්බත් එක ඒ වගේ මූණක් තියෙන ඒ යටකොට මිනිස්සු. ළඟට එනකොට ඒ ඒ මොකද ඒ දිස්ත්‍රික්කයක් නේ තිබ්බා. මහසෝන් දිස්ත්‍රික්කයක් මහසෝන් දේවතාවයි කියන ඒක අසම. එන්නේ ළඟට ඉන්නේ ඉතියා. ඒකෙන් තමයි අඳුරගන්නේ. සාමාන්‍ය බලුකේ රූප ගන්න අමුතු බල්ලෙක් කෙනෙක් ඉන්නවා. දැන් නිකන් ආන්නේ කියන දත් කොහොමද වරමන්නේ ඒක දැකලා කොයින්ද දැන් මහසෝන් දිස්ත්‍රිය මේ බය වුණ නැතුනොත් දැකලා කවුරුද ඒ වෙන්නේ කෙලින්ම දිවිවල නිකන් දිවිවල නැති අඟ වල් පල්වල තෙරෙනවා. ඔව් බයයි. පින් වැඩි කට්ටිය පින් වැඩි කට්ටිය හත්වෙනි බයයි. පින් අඩු කට්ටිය ගන්න එන්නේ. ඒක සාමාන්‍යයෙන් වල්ලූරු මස් වලට මේ වහන කියන මොකක්ද කියනකෝ පෙරේත වැඩිනවා කියන්නේ ඒ කොහොමද? ඒ කියන්නේ අර ඒ කියන පිළි ඒ කොහොමද පිළි ඒ ගඳක මිනිහක් තුනක් ඒක කිව්වොත් ඒ මිනිහ ගඳට හරි ආශ්‍රය මරිතයක් පලාතින් ඉන්නේ නැහැ මරිතේ ඉඳන් මිනිහාස වෙලා දිග දානවා ඒක දුක්ඛ දිගට මේව කතා එනවා වල ඉන්න පහන දෙනාට පත්තු කරන්නේ පිළියන්නේ තමයි පහරතුන් කොච්චර මේක තියෙන විසබීජ තියෙන විසබීජ පිට්ටය මලමිණියකින් සියලු විසබීජ පහන් පුරා ගන්න පහමින් පිට්ටන ඒ වගේ ඒක රේඩියේෂන් වගේ ඔව් ගහන ඒක එතකොට දැන් මිනිහ තනි කරනවා කියලා කියන්නේ මේ තනිකරන හැදෙන හොයි කියන්නේ ඒතර මෙහෙම විතරක ඒක තනියමයි කියන්නේ ඒ දිස්ත්‍රික්කය වටේම මේකට ඒක මනසේ දින්න බැරි. එහෙනම් තනියමයි මේ දිස්ත්‍රික්කය විතර රැඳෙනවා. ඔව්. මේ තනියම මේ දිස්ත්‍රික්කය ගන්නවා. ඒතකොට අර මිනිස්සු දින්න බෑ. ඒතකොට අන්දකද සමහර මේවා දැන් අපේ ආශ්‍රම මරනවා. මේකක් දැම්මා මේ මොකද? විස්තරයක් දැම්ම ඔලුව යට කරලා. ඒකට හේතුවක් තියෙනවා මොකක්ද? ඒ පෙට්ටියේ විදසක් තිබුණා ඒ කියන්නේ මලමිණියට වැඩිය පෙට්ටිය තුට්ටක් ලොකුව තිබුණාද ඉඳ තිබුණාද තුට්ටක්. ඒක තියෙන දින ආශ්‍රම කොට මොකද දැන් මේ පෙට්ටියකින් දැන් මයි මිනි පෙට්ටිය තෝරගන්න ඕන බොඩි එකේ ගාන. ඔව්. ඒක අපිට ගන්න. බොඩි එකේ ගාන හරි බොඩි එකේ ගානට වැඩි පෙට්ටිය ඉඳ තිබුණොත් මොකක්ද දන්නවද වෙන්නේ? එතකොට දවස් 7ක් 14ක් වගේ යනකොට මාස 3ක් හරි යනකොට ඒ පෙට්ටියේ හිතට තව එක්කෙනෙක් ගන්නවා. සිරාවට? ඔව් ඒ බිල්ල ගන්නවට තමයි බිත්තරේ කියන්නේ බිල්ල වෙනුවට. බිත්තරේ ගන්න. බිත්තරේ ජීවයක් අයන් බිල්ලට කවුරුහරි ගන්න. ආන්නේ ඒක තමයි ළඟම ආත්මේ තමයි බිත්තරේ කවුරුහරි ගන්න. වෙලා තියෙනවා. ඒක ඉස්සෙල්ලා පෙට්ටියේ දැන් හිතක් තියනවා කියන්නේ ඒ පෙට්ටියේ හිතක් කියන කවදරෙත් ඒක පෙට්ටිය යන්නේ කියන අදහස. ඒකවල ඔව් පෙට්ටියේ හිතක් කියන්නේ කවදරෙත් ඒ පෙට්ටිය බුදියන්නයි ඉඳ තියන්නේ. ඔව්. අඳේ ඉඳ කිව්වා. හරිද? මට ඒක කන්නේවත් ගන්න දෙන්නෙකුට බුදියන්න මටයි කියන්න බුදියන්න තමයි ඩබල් එකක් ගන්න. ඉතින් ඒ වගේ පෙට්ටියේ හිතක් තියනවා කියන්නේ මිනිහට වැඩිය ඉඩකඩ තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම එතකොට තව කෙනෙක් ගන්නවා පෙට්ටියට යාගෙන තව කෙනෙක් බිල්ලක් ගන්න. ඒ බිල්ල වෙනුවට බිත්තරේ තමයි ගන්නෙ. බිත්තරේ කපු වෙන්නේ. ඒක තමයි බිත්තරයක් කියන්නේ. පෙට්ටියේ ඉරිදෙසට බිත්තරයක් කියන්නේ. බිල්ල කවුද ගන්න කවුරුද කවුරුේ කමිටු කෙනෙක් ගන්න. නෑ මම කියන්නේ. ඒක කරන්නේ කවුද? ඒක ගෙදර දැන් අපි අපේ ගෙදර මේ එම් පෙට්ටිය ගාවම මම කරන්නේ මම හරි අපේ තාත්තා නෑ දැන් මැරෙනවා බිල්ල ගන්න කවුද? හරිද? අමරෙන්නේ පෙට්ටිය ඉන්න කෙනා ගන්න පෙට්ටිය ඉන්න කෙනා ගන්න. නෑ තේරෙනවා. එයා ගන්න. අර හිතේ තියෙන එක එයා ගන්න හිතේ. එයා දැන් බිත්තරේ කොහොම එයා බිත්තරේ අරගන්න. කරන්නේ යන්න බිත්තරේ ළඟට දැන් තුන් කියනක් තියෙනවා. ඒ වගේ ඒවා ගන්න. යා ඒ උනාට මේක හිතේ. මොන කිව්වොත් අර වගේ දෙයක් අපි මරණකට කිසිත මේ දැන් කොච්චර පින්වන්ත කෙනෙක් කරා මරණකට පහක් ආවොත් අන්තිමට ඒක තමයි බලපිට ගන්න. ඒ සුවාසිය අදිනකොට කනට බන හෙන් ගන්න. එතකොට හොඳ දේවල් විදුකරනේ සුවාසිය අන්තිම උස්මද? අන්තිම එතකොට මේ දැන් ඒ කියන්නේ දැන් අන්තිම උස්ම ගියත් මේ වලේ තියෙනවා මේ විනාඩි 10ක් විතර ඒ උණු මේ කියන්නේ උස්ම සුත්ත ඉතුරු වෙලා ටිකක් තියෙන ඒ ගන්න එක තමයි ඒව ගන්නත් ලෝකේ ඇවිදලා හත්කෝ
ඒකත් ඉස්සල්ලියට එක්කම කියලා. ඒ ටිකේ අර වෙනවා. කොහොමද? ඒක තියෙන්නේ නේද? අද මාගේ දිගාවේ ඉස්සෙල්ල කන්නේ. තේරෙනවද? ගන්න. ඒ මොකද? අන්නේ දැන් එතකොට කට්ටිය කියන්නේ දැන් මේ පෙට්ටි උස්සා යනකොට වල පිට්ටු වෙන පිට්ටුවට පෙට්ටිය බර වෙනවා කියලා. ඒ මොකක්ද ඒ කතාව? ඒක නම් ඒකත් ඒකත් මාර්ගය කියන්නේ ඈ කට්ටිය මාර්ගය යල්ලා නම් දැන් ඒ මොකක්ද ඒ කියන්නේ? ඒක තමයි හොයන්නේ. දැන් වල දැන් අපේ ළඟ කවුරු ඉන්නවද? කොහොමද? ඉන්නේ. සාමාන්‍යයෙන් ගණන් කරන්න පුළුවන් නම් කීයක් තියෙනවා? 5 දිනක් විතර ඉන්නේ. බයිරේ දෙක. ඔව්. 5 දිනක් විතර. මංගලින්ම දන්නවා. බලාගෙන පුළුවන් අස්තන වෙලා තනවාද ඔක්කොම කියනවා. දැන් ඒකට ඇවිල්ලා තින්නේ. ඈ? වතුර? හරියට ගාන දෙන්නේ. ඉච්චි මොකද ඉච්චි බර වෙන කෙනා. ඉතින්නම් මට වාල් පිටු ගන්න පෙට්ටිය බර වෙනවා කියලා කියන කට්ටිය. ඒක එහෙම කියන්නේ සාමාන්‍යයෙන් ඒක සමාජයට කරක් සංකීර්ණ අමාරු වෙනන්නේ. ඔව්. එහෙම තමයි දැන්. දැන් වතුරක් වෙනවනේ මොකද ඒක? වතුරක් හිටියක් වෙනවා නම් පොඩි ඒ මොන වගේ වතුරක්? ලොකු වතුරක් වෙනවා වගේ. සත් වතුරක් වගේ නේද? ඔව්. පොඩි වතුරක් පාරක් වෙනවා. මොකද ලක්ෂණ? කියන කනක් තේරෙන්නේ නැහැ. ඉගෙන තනක් ඒ කොයි මොකක්ද ඒ වතුර ඒක දෙන්නන්නේ නැහැ. ඒක නිකන් සැකේ දිනවනේ වතුර ටිකක් වතුන. ඒක වාසනාවක්ද අවාසනාවක්ද? කොහොමද අපි දිවිකාලේ වාසනාව වුනේ. මේ කියන දේක අයින් කරගන්න. එන්නේ. ඒක කොහොමද පුබයි. දැන් මොන වගේ දේවල් ඕනේ? අපි ඒක හිතුවොත් ඉතර ගමනක් කරනවා ඒකත් හරි කඩුණුත් කියලා. දැන් මේ ගමන යනවා. අස් කරගන්න මොන වගේ දේවල් ඕනේ? මේක අස් කරගන්න ඕන මස්කල විශේෂයි අතට වැඩි සහිත කෑම එකක් ඕන. ඒක අංග සම්පූර්ණ බැඳුම් තියෙන්න ඕන, කිරි තියෙන්න ඕන, පැණි තියෙන්න ඕන, බිස්තර තියෙන්න ඕන, පොල්ගෙඩි තියෙන්න ඕන, හතරක්. දෙහිගෙඩි තියෙන්න ඕන 80ක් විතර දෙහිගෙඩි තියෙන්න ඕන. ඒක 80ක් විතර. ඔව්. ඒ වලට වෙන පිළියමක් නැහැ නේ. ඒක තමයි දෙන්නේ. අපෝ කපාලි පොලිස් කල්පයක් දාලා හරි පොල් දෙහිවෙන්නේ කපාන දෙහිවෙන එකත් එක්කම ආරම්භ හරිය නෑ පොල් පොල්ගෙඩියකට අහුව කියන්නේ නැහැ නේ. ඒවා හරියන්නේ ඒ හරියන දේවල් තියෙනවා මට ඒක ඕනේ. ඒකට ආරක්ෂා මුස්තු ඕනේ 7යි 4යි 7 මුස්තු 12ක් වෙනවා. ආරක්ෂා මුස්තු 12ක් ඕන. මෙතනගෙන මොඩියක් ටිකක් ඕන. ඒක ආරක්ෂා බෙල් ටික වෙනම ගන්න ඕන. කලසරි හත, සෙවිලි හත, ඉබඳ මීටරි ඒ ටික තියෙන කටුව. අපේ හැටිය මේක කළ බැලුම් කපන්න. මේක කරලා දෙන කාද කියලා යන්නද? මම උලාට පෙරදිනේ කියලා තියෙනවා කවුද කියලා. කකුලක් ආබාධිත වෙච්ච කෙනෙක් ඉස්සෙල් කරගෙන ඉන්නේ.
කකුල ආබාධිත වුණාන් පස්සේ තමයි කෙන්දුක ගහ ඇවිල්ලා කරලා තියෙන්නේ කටස්සේ. ඉරිමේ කියන්නේ වෛරයක් කියනවා. හරි දෙයක් කකුල ආබාධිත වෙලා තියෙනවා. හරි. තාම මොනවා වගේද? ඒ කියන්නේ අනුතරක් කරලා තියෙනවා. මේ තමයි අර පහර දීමක් වගේ දෙයක් තියෙනවා. ඒ වෛරය කියලා එයාගේ හැඩරුව මොනවද? ඒක මහා පෙක්කේ. කොහොමද? ඉස්සයි සුදුකරමකේ අඳින්නේ ඒක මහත අධිපති තුන්වක්කේ මහත. දැන් පොර මොනවද? ගන්දියා ගොඩාක් අසරණ වෙලා. අසරණ වෙලා. දැන් විතර හැවු. එයා දැන් මොන කොහොමද? දැන් දුක වෙලා ඉන්නේ. ඒක නිලමිකල් හදියට නැහැ මේලා ගොඩාක් දුක වෙලා ඉන්නේ. මොන පැත්තක වගේ ඉන්නේ? නේද? මේ පැත්ත. හරිද? අද්ද තව එකකට දැන් ඉදම සාමාන්‍යයෙන් මොන වගේ දේවල් තියෙන්නේ? ඉතින් පොකුරාගේද කොහොමද? අපේ ඉතින්. පොකුරාගේ බහිරව දෝෂයක් තියෙනවා. ධාතු විනබන්ධනයක් තියෙනවා. ඥාතික කොටස් තියෙනවා. ඒ බහිරව කොටස් ටිකයි ඥාතික කොටසයි මේ ධාතු විනබන්ධනේ සිද්ධ කරන දාන්නේ. ඒක තමයි. ඒතර ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. ඒකට ආරක්ෂාව බුද්ධාගත්තු ගුඩේ. එච්චර මොකෝනේ නැත්තේ. අමුත්තක් කොහොමද දැනුණා නේද එහෙනම් ඈ එහෙම දැන් නෑ යාර වල දැනන මොන වගේ දැනන මේ පැත්තේ තමයි සියලුම දේවල් තියෙන්නේ. ආරම්භ මෙහෙ වගේ කප්පින් මේ පිටපත් ඒ ඒක තමයි කිත්ත තැන්වල අඳුරු තැන්වල එකක් තියෙන්නේ. ඒකට කැලෑවගේ ඒ වගේ කොහොමද කවුරු හරි කෙනෙක් දැනෙන කවුරු හරි කෙනෙක් අඟට එනවා. ඒ ආගර කෙනෙක් අඟට එනවා. අපි දෙන්නගේ ඕන කියන්න බෑ. ආගර අඟට එනවා. පොඩි ඉස්සා ඔන්නක කෙනෙක් අලමල් එකට වේවි දුන්නත් එහෙම මොකක්ද ඒ වගේ වේවි දුන්න කොහොමද